අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ටොමැටෝ සෝස් ගෙදර හදාගන්න විදිහ. අපි අඩු වියදමින් ගෙදර මේක හදාගන්න පුළුවන්කම තියෙද්දි අපි මොකටද වැඩි වියදම් කරන්නේ මේකට? මේක මරම ලේසි දෙයක්. එන්න කියලා දෙන්න කොහොමද හදන්නේ කියලා. හරි මම මෙතන අරගෙන තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති තක්කාලි අරන් තියෙනවා මම කිලෝ 1.5ක් අරන් තියෙනවා. ඒ වගේම මෙතන බීට් අරන් තියෙනවා. සාමාන්‍ය බීට් ගෙඩියකින් 4න් එකක් අරන් තියෙනවා. අපි මෙතන බීට් ගන්න මේකට ලස්සන කලර් එකක් මේකට එකතු කරගන්න ඕන නිසා. right ඊට පස්සේ සුදු ලුණු අරන් තියෙනවා බික් 5ක් වගේ. ඒ වගේම බී ලුණු සාමාන්‍ය ගෙඩියක් අරන් තියෙනවා. හරි. අපි දැන් මේ ටික තැම්බෙන්න ලිපේ තියා ගන්නවා. හරි. දැන් විනාඩි 5ක් වගේ ගියා. අපි වතුර බින්දුවක්වත් මේකට දැම්මේ නැහැ. ඔයගොල්ලන්ට පේනවා ඇති තක්කාලි වල වතුර ඇවිල්ලා දැන් මේක හොඳට තැම්බෙනවා. දැන් විනාඩි 8ක් වගේ ගිහින් තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක හොඳටම දැන් තක්කාලි පොඩි වෙන ගානට ඇවිල්ලා තියෙනවා. අපි දැන් මේ වෙලාවේ ලිප ඔෆ් කරගන්නවා. හරි. අපි දැන් මේක බ්ලෙන්ඩ් කරගන්න යන්නේ. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. ඔයගොල්ලෝ සාමාන්‍ය බ්ලෙන්ඩර් එකකින් නම් බ්ලෙන්ඩ් කරගන්නේ. අනිවාර්යයෙන් මේක හොඳට නිවුනට පස්සේ බ්ලෙන්ඩ් කරගන්න. හරි මම හොඳට මේක බ්ලෙන්ඩ් කරගත්තා. අපි දැන් මේක පෙරා ගන්න ඕනේ. හරි. කෑලි ටික ඔක්කොම අයින් වෙන්න අපි මේක හොඳට දැන් පෙරාගමු. අපි දැන් පෙරාගත්ත අපේ තක්කාලි පල්ප් එක මම දැන් ආයෙ ලිපේ තියා ගන්නවා. ලිපේ තියලා ගින්දර ඔන් කරලා ඊට පස්සේ අපි මේකට එකතු කරනවා ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක්. හරි මම එකතු කරගන්නවා. ඊට පස්සේ මිරිස් එකතු කරනවා මේස හැඳි දෙකක්. ලුණු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඊට පස්සේ සීනි එකතු කරනවා. මම මේස හැඳි 4ක් එකතු කරනවා මේකට. ඔයගොල්ලන්ට සීනිත් අඩු වැඩි කරගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ කැමැත්ත අනුව. හරි ඊට පස්සේ අඩු ගින්දරේ අපි මේක හොඳට කලවම් කරන ගමන් හිමීට මේක උතුරව ගන්න ඕනේ අපි. හරි ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් ලස්සන කලර් එක ඇවිල්ලා තියෙන. දැන් මේක උතුරනවා. අතට දැන් ඝනකම දැනෙනවා. ඔයගොල්ලෝ ඝනකම වෙනකල් චුට්ටක් තියා ගන්න ඕනේ. මොකද සාමාන්‍ය තියෙන ඝනකම ඔයගොල්ලෝ දන්නවා. මෙන්න මෙහෙම හැන්දෙන් වැක් කරුවාම ඔයගොල්ලන්ට පේනවා ඇති මේ කෑලි කෑලි මෙහෙම වැටෙනවා. මේ ගානට පදමාවහම හරි. ඊට පස්සේ මම අන්තිමට මේකට විනාගිරි එකතු කරනවා. මම මේස හැඳි 1/2ක් එකතු කරගන්නවා. අපි හොඳට කලවම් කරලා ඊට පස්සේ ලිප ඔෆ් කරගමු. හරි අපි දැන් මේක බෝතලයකට දාගමු. ඔයගොල්ලෝ බෝතලේ ගද්දී අනිවාර්යයෙන්ම මතක තියාගන්න හොඳටම බෝතලේ පිරිසිදු බෝතලයක් ගන්න ඕනේ. ඔයගොල්ලන්ට මාස 6ක් වුණත් ෆ්‍රිජ් එකේ දාලා මේ සෝස් එක තියාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. හරි ඔයගොල්ලන්ට පේනවා ඇති අපි තක්කාලි කිලෝ 1/2කින් ටොමැටෝ සෝස් ලීටරයක් හදාගත්තා. හරියටම ලීටරයක් හදාගන්න පුළුවන් වුණා. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේක ගෙදර try කරලා බලන්න අමතක කරන්න එපා. මොකද ඔයගොල්ලෝ එක සැරයක් මේක ගෙදර හදලා කාලා බැලුවොත් ආය ඔයගොල්ලෝ හැමදාම ටොමැටෝ සෝස් ගෙදරම හදලා කයි අනිවාර්යයෙන්ම එච්චර කරම රසට මේක එනවා. ඔයගොල්ලෝ අන්ට මාරම වෙනසක් දැනෙන්නේ මේකේ. ඉතින් මාරම රසයි. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ සීනි කන විදිහ අනුව සීනි චුට්ටක් වැඩි කරගන්න. ඔයගොල්ලන් රස මදි වගේ ඇඹුල් ගතිය වැඩි වගේ තේරෙනවා නම් සීනි වලින් මේකේ රස එනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ නම් ගෙදර කට්ටියත් එක්ක මේක try කරන්න අමතක කරන්න එපා.